කියන්නේ දෙකක්. මේක පොකුණු දෙකක් නිසා තමයි කුට්ටම් පොකුණ කියලා කියන්නේ. මේක ඉදි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස්වල පළවෙනි අග්‍රබෝධි රජතුමාගේ ඇත. මං කිව්වා මේ අබේගිරිය මොනෙස්ටරි එකේ පොකුණු 64ක් තියෙනවා කියලා. මේ කුට්ටම් පොකුණත් ඒ මොනෙස්ටරි එකේම තමයි තියෙන්නේ. මේකත් ඒ 64ට අයිති පොකුණ. අර ඉස්සරහා තියෙන නෝත් පොන්ඩ් එක මේක සවුත් පොන්ඩ් එක. බලන්න උතුරු පොකුණට තියෙනවා පඩිපෙළවල් 3ක්. දකුණු පොකුණට තියෙන පඩිපෙළවල් 2යි. රයිට්. එතකොට මේක භාවිතා කරලා තියෙන හාමුදුරුවෝ. මේක රජ බිසවවත් රජ කුමාරයෙක්වත් මේ වගේ ස්ථානය කරලා නැහැ. මේව සේරම හදලා තියෙන හාමුදුරුවෝ. එතකොට මේ කුට්ටම් පොකුණේ තියෙන වැදගත්ම කොටස තමයි මෙන්න මේ ෆිල්ටර් සිස්ටම් එක. මේකට වතුර එන්නේ ෆිල්ටර් වෙලා. මේ තියෙන වතුර එන්නේ ටනල් එක. රයිට්. මේකට වතුර එන්නේ මම ඔයාලට පෙන්නන්නේ ඇත් පොකුණ. ඇත් පොකුණට වතුර එනවා පෙරිමියම් කොළඹ වැවෙන්. ඒ හරහා තමයි වතුර ගෙනල්ලා තියෙන්නේ කැනීම් කරලා හොයාගෙන තියෙනවා. හැබැයි මේකේ ටනල්ස් වෝටර් සප්ලයි සිස්ටම් එක දැන් කැඩිලා තියෙනවා. වතුර ටික ඉස්සලාම ඇවිල්ලා යන්නේ වතුර ටික වටේ. වටේ ගිහලා මෙන්න මේ දාර වලින් පෙරෙනවා. පෙරේදි කොළරොඩු අර පැත්ත ඉතිරි වෙලා හොඳ වතුර තමයි මේකට වැටෙන්නේ. මේ වතුර ටික තමයි මේ ජල සිතුරු හරහා මේ පැත්තට මුදා හරින්නේ. අන්න ඒකයි ෆිල්ටර් වෙනවා කියන්නේ. දැන් අර කොකුන්ට කෙලින්ම වතුර වැටෙනවා ඇවිල්ලා. මේක එහෙම වැටෙන්නේ නැහැ. වතුර ටික ඇවිල්ලා වටේ ගිහිල්ලා කොළරොඩු ඉතිරි වෙලා හොඳ වතුර මේකට වැටලා ඒ හොඳ වතුර තමයි කුට්ටම් පොකුන්ට වැටෙන්නේ. ඒතර ෆිල්ටර් වීම තමයි මෙතන වෙන්නේ. මේ ෆිල්ටර් එක තමයි මේ තියෙන්නේ. හැබැයි ඒව දැන් වැඩ කරන්නේ නැහැ. මේකේ වෝටර් සප්ලයි සිස්ටම් එක සේරම කැඩිලා තියෙනවා. ඒතර මේක පළවෙනි අග්‍රබෝධි රජතුමා ඉදි කරන්නේ 7 century 8th century වල. ඒතර මේක ආබේගිරියේ වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලාගේ ජල අවශ්‍යතාව සඳහා තමයි ඉදි කරලා තියෙන්නේ. මේ එහා පැත්තේ තියෙනවා කපාර මූලය කියලා. ආබේගිරියේ තියෙන මූල හතරක් උත්තර මූලයේ මහණෙක්වා මූල කපාර මූල වහදු මූල. ඔය කපාර මූලයේ හිටියේ විදේශීය හාමුදුරුවෝ. ඒකේ හම්බෙලා තියෙන සෙල්ලින් වලින්ම පැහැදිලි සඳහන් වෙනවා. ඒකේ වැඩි හිටිය හාමුදුරුවන්ගේ ජල අවශ්‍යතාව සඳහා තමයි මේක ඉදි කරලා තියෙන්නේ කියලා හතර.